මං හිතන්නේ බන්ධනාගාරවල මං හිතන්නේ ඔය කුෂිකර්මාන්තයට අදාළ කරන සමහර දේවල් ඉෂ්ට කරන්න මං හිතන්නේ ඒවා මම හිතන්නේ බන්ධනාගාර බාර වින අපේ අධිකරණ ඇමතුමා මම හිතන්නේ සිරකරුවන් එක්ක සමාජයට යම් සුබ සාධන කටයුතු කරයි. ඉතින් නාමල්ට පුළුවන් මං හිතන්නේ ගොඩක් නාමල් අධිකරණයේදී මම හිතන්නේ ජොන්සන් එහෙම කියලා තිබ්බා. එයාව ගොඩක් බන්ධනාගාරේ ඉන්න කට්ටිය මතක් කරනවා කියලා. ඉතින් එයාට පුළුවන් පහුගිය අවුරුදු ගාණක් එයාලා බාප්පලා සීයලා කරපු නැති දේවල් දැන් එළියට ඇවිල්ලා ගස් උඩ කියවන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා ඒවා මතක් කරගෙන බන්ධනාගාරය ඇතුලේ පුළුවන් ඩ්‍රෝන් එකෙන් හරි මොකෙන් හරි මේ ගගහා ඉන්න. ඉතින් ඒක නිසා ඉතින් ඒක නාමල් ට අදාළ කරන වැඩ කටයුතු වලට ඉතින් ලෑස්ති වුණා නම් හරි. මේ මිනිස්සු අපේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ නීති ආධිපත්‍ය ඇතුලේ අපේ රටේ අපරාධකරුවන්ට දඬුවම් දෙන්න. ඒක නිසා නීතිය මග අරින්නේ නැතුව බාප්පා පැල්ලා ඉන්න බාප්පා හොය ගෙනහල්ලා මැදිහත් වුණා නම් හරි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. 2029 මොකක් වෙයිද? සුපුරුදු පරිදි අපි රටේ ජනතාවත් එක්ක මේ රට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කරගැනීම වෙනුවෙන් අපි වැඩ කටයුතු කරමින් යනවා. ඒ නිසා රටේ ජනතාවත් තරුණයොත් ඒ වගේම ප්‍රගතිශීලී මිනිස්සුත් හැමෝම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හැමෝම බලාපොරොත්තු දැල්ලගෙන ඉන්නවා. ඒකට අනුව වැඩ කටයුතු කරන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා.